ඔන්න එක දවසක් මහදන මුත්තා තේ කඩේට යන්න පිටත් වුණා. ඒ යන වෙලේ රජතුමාගේ බට පිරිසක් පහත රට විරුද්ධවාදීන් සමග සටන් කරපු හැටි කතා කරමින් හිටියා. තේ කඩේ හිටිය සියලුම දෙනා ඒ කියන පුරාජේරු කතා හරි ආසාවෙන් අහගෙන හිටියා. මම දෙපැත්ත කැපෙන කඩුවක් අරන් හතුරන් දිගට හරහට පෙති ගැහුවා. හරියට කෙසෙල් කැන් කපනවා වගේ. අන්න එදා දවස තමයි අපේ දවස. ඒ කතාව අහගෙන හිටපු තේ කඩේ සියලු දෙනාම අප්පුඩි ගහන්න පටන් ගත්තා. තවත් එයා කරපු වීරකම් කියන්න පටන් ගත්තා. ඔන්න එහෙනම් අහගන්නවා මං කරපු තවත් වීරකම්. එදා මං විරුද්ධවාදියෙකුට ගහලා ඒකට සිහිය නැතුව ගියාම ඒකගේ කකුල් දෙකෙන් අල්ලලා වටේට කරකෝලා සෙබළුන් 8 දෙනෙකුට ගැහුවා. ඉතින් ඒ කතාව අහපු අනිත් අය ඊටත් වඩා හයියෙන් අප්පුඩි ගහන්න පටන් ගත්තා. මමත් ඉතින් එහෙම තමයි. කඩු දෙකක් අරගෙන අස්ස අපිටින් එනකොට විරුද්ධවාදියෝ ටික අන එපා කියලා කිව්වේ. ඔන්න ඔය විදිහට යුද්ධ කරපු සෙබළු ටික පුරසාරන් දොඩවන විට මහදන මුත්තටත් මොකොන් නොකියම ඉන්න බැරි වුණා. ඒක කිව්වහමනේ මටත් මතක් වුණේ. යුද්ධ පිටියේදී මමත් හතුරෙක්ගේ කකුලක් කපලා දැම්මා. වෙන මොකකින්වත් නෙමෙයි. මෙන්න මේ පොරවෙන්. මෙන්න මේ පොරවෙන්. ඔය මට නම් විශ්වාස කරන්න බෑ. ඔය වයසක මිනිස්සයා කොහොමද හතුරෙක්ගේ කකුල කපලා දැම්මේ? අනික ඒ මිනිහා නිකම්ම බලා ඉඳීද? ඒක තමයි අයියේ මටත් තියෙන ප්‍රශ්නේ. යුද්ධ කරන එක ඒ තරම් ලේසි පහසු දෙයක් නෑ. මේ වයසට කොහොමද මිනිහෙක්ට පොරෙන් ගහලා කකුල කපලා මරන්නේ? අනික ඒ මිනිහා නිකම් බලා ඉඳී කියලා. යුද්ධෙට ගියපු සෙබළු දෙන්නගේ පුරාජේරු කතාවත් අහගෙන ඉඳලා මහදන මුත්තා කියපු කතාවත් අහගෙන හිටපු එක කටකාර මිනිස්සෙක් අවසානයේදී මහදන මුත්තට මෙහෙම කිව්වා. මුත්තේ ඔයාට කරන්න තිබුණේ ඉස්සෙල්ලාම සතුරගේ බෙල්ලට පහර දීලා හිස කඳින් වෙන් කරන්නනේ. එහෙම කළා නන්නේ හරි. ඒ කිව්වේ කකුලට මුලින් පහර දෙන්න නැතුව ගෙලට මුලින් පහර දීලා හිස කඳින් වෙන් කරන්නද? ඉතින් බොලේ මං කොහමද එහෙම කරන්නේ? මට කලින් එක්කෙනෙක් එහෙම කරලා තිබුණානේ. මොනවා? තවත් මේ වගේ ලස්සන කාටුන් බලන්න රෝ කාටුන් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.